ශ්‍රී ලංකාවේ තරුණයා ඡන්දය දෙනවා, උද්ඝෝෂණ යනවා, සෝෂියල් මීඩියාවේ රට ගැන කතා කරනවා. හැබැයි රටේ අයවැය තීරණය කරන්නේ ඔවුන් නෙමෙයි. අපේක්ෂකයන් තෝරන්නේ ඔවුන් නෙමෙයි. ප්‍රතිපත්ති හදන්නේ ඔවුන් නෙමෙයි. ගැටලුව තරුණ අරුචිය නෙමෙයි. ගැටලුව ඔවුන්ට ඇත්තටම ඉඩ නැති එකයි. රටේ දේශපාලන ක්‍රමය ගොඩනැගිලා තිබෙන්නේ පවුල්, සල්ලි සහ ලෝයල්ටි වටා. දක්ෂ තරුණයෙකුට ඒ දොරටුව තරණය කරන්න බෑ. ඔහු එය ලෝයල් නැතිනම්. ඒ නිසා දක්ෂ අය දේශපාලනයෙන් ඈත් වෙනවා. ඉතිරි අය ක්‍රමයට එදිලා ඒ කල්චර් එකම දිගටම කරගෙන යනවා. රැකියා වෙළඳපොලේ තත්වයත් ඒ හා සමානයි. ඩිග්‍රියක් ලබාගෙන ගෙදර ඉන්න තරුණයන් percentage වශයෙන් 20ක් රැකියා විරහිතයි. ඒ නිසා රට හරිනවා, කලකිරෙනවා, හෝ වැරදි මගට යනවා. 1971 දී ඒ වගේම 1980 දශකයේදී නොසිතූ තරුණ රිදුම් කැරලි බවට හැරුණා. රුධිරය ගලා ගියා. රට කඩා වැටුණා. 2022 අරගලය වෙනස් වුණා. ප්‍රචණ්ඩත්වය නෙමෙයි, සාමකාමී ශක්තිය. 2024 දී ජනතාව AKDට ඡන්දය දුන්නේ පරණ ක්‍රමයට ඇති කිවීමටයි. හැබැයි විරෝධය පමණක් රට හදන්නේ නැහැ. තරුණයන්ට සංකේතාත්මක ඉඩක් නෙමෙයි, නිශ්චිත ඉඩක් ඕනේ. පක්ෂවල තරුණ කෝටා, යෞවන සභා, නීතිමය බලය සහිතව රැකියා, කුසලතා, entrepreneurship, false news හඳුනා ගන්නා ඩිජිටල් අධ්‍යාපනය සහ තරුණ කාන්තාවන්ට දේශපාලනීය සේවයේ ස්ථානය. ශ්‍රී ලංකාවට දක්ෂ තරුණයන් නැති වෙලා නැහැ. ඔවුන්ට නායකත්වය දෙන්න ඉඩ දෙන ක්‍රමය නැති වෙලා. රටේ අනාගතය තීරණය වෙන්නේ ඊළඟ මැතිවරණයේදී නෙමෙයි, ඊළඟ පරම්පරාවට ඉඩ දෙනවාද නැද්ද කියන එකනුයි.